මේ මස්පන්න නගරේ ඉන්නේ අපි ඉන්නේ. දැන් මාස 3යි අදට හරියටම තාම මේගොල්ලන්ට බැරි වෙලා තියෙනවා මේ නගරේ ආවට තියෙන පස් ටික ඉවත් කරලා මේ වැසිකිලි කැසිකිලි පද්ධතිය සුද්ධ කරලා ඉවරලා මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න හදන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන නගරේ තවත් කඩ තියෙනවා ඒව සුද්ධ කරගන්න විදිහක් නැහැ. මිනිස්සුගේ ජන ජීවිතේ සම්පූර්ණයෙන් අඩාල වෙලා තියෙන්නේ. මේ ගැන කවුරුවත් බලන්නේ දැන් පහුගිය දවස්වලත් ඇවිල්ලා ඉල්ල නවත්තවුවා වැඩ කරලා ඉල්ල ආපහු නැවැත්තුවා. දැන් මේ ගැන කවුරුත් හොයන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. දැන් මේක මෙහෙම්මයි. එයයිද මේ මාස 3ක් ගිහලවත් ඇයි මේගොල්ලන්ට මේකට හරි උත්තරයක් දෙන්න බැරි, හරි පිළිතුරක් දෙන්න බැරි. ඒක නිසා මේ පැත්තේ ගම්පහ කෝරළේ මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ. මේ සමහර තැන්වලට තාම විදුලිය නැහැ. සමහර තැන්වලට තාම විදුලිය රීපේස් කරන්ට් එක නැති නිසා වීමෝල් වැඩ කරන්නේ. ඊළඟට වතුර මේ ගන්න විදියක් නැහැ. පාරවල් બ્લોක් වෙලා ගමනාගමනේ අඩාල වෙලා තියෙනවා. බස් දුවන්නේ. මේ සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ මේගොල්ලෝගේ මේ නොසලිකිලිමත්කම නිසා සිද්ධ වෙලා තියෙන්නේ. මේ ගොඩනැගිලි යට වෙලා දැන් මාස 3යි අදට 27 වෙනිදා. අදන මගේ කර 14ක් යට වෙලා තියෙනවා. ඒ එතන තිබුණු පාර අරින්න ඕන කියලා එතන ගල් ටිකක් තිබුණා. ඒ ගල් ටිකත් ඔක්කොම අර අතන ගෙදර ඉස්සරහා කොට කරා. ඊළඟට අතෙන් කොට කරා. මේ කිසිම බලධාරියෙක් අද වෙනකන්වත් ඇවිල්ලා නැහැ මේ පාර ඇරියට පස්සේ. මේ බලන්න මෙතන බෝක්කු ඉවරලා තියෙන කොයි වෙලාවරි කවුරු හරි පයින් යනකොට වැටලා මැරුණත් එහෙම ඒකට අපි තමයි සාක්ෂි කියන්න ඕනේ. අර පල්ලා කාර්යය තියෙනවා. ඒක සිද්ධ කරන්නෙත් නැහැ. ඉතින් ඇයිනේ ආණ්ඩුවට අපි අයිති නැද්ද? අපිට සිතියලකවත් ආදායමක් නැහැ. මේ කඩවල ඔක්කොම හිටිය වෙන ප්‍රජාව සම්පූර්ණ අසරණ වෙලා ඉන්න 750කවත් ආදායමක් නැහැ. මණ්ඩල තිබුණ සම්පූර්ණ වියදම් ඒ මිනිස්සු අපෙන් දරාගෙන හරි කඩ ටික දාගන්න අපිට සිතියලකවත් ආදායමක් නැති වුණත් තමයි අපිට මේ පස් ටික හදලා දෙන්න කියලා. විදුලි බල මණ්ඩලයේ දැන් අපිට විදුලි බල මණ්ඩලයේ ලයිට් එක ගන්න ඕන. ඒක නිසා මේ විදුලි ගන්න මේ පස් ටික අරන් දෙන්නකො ඩෝසර් 4ක් 5ක් ඔච්චර වැඩ කළවත් අපිට මේ පස් ටික හදලා දුන්නේ නැහැ. මේ ඒගොල්ලෝ බොරුවට නිකන් මේ මෙතන තියෙන බෝක්කු විතරක් පහදලා ගියා. දැන් බලන්න මේ පාර දිගේ වතුර යන්නේ. ඒ වතුර යන හින්දා අර පල්ලෙහ මහවැල මාර්ගයේ සම්පූර්ණ විනාශ වෙලා තියෙන දැන් වලවල් හැරගෙන එනවා. එතන කඳුක පාදන්න පුළුවන් පහසු වෙන්න. අපි කොච්චර කිව්වත් ඒ ලින්දාල් පිටගන්නෙත් නැහැ. ඒක නිසා අපිට ඉක්සා ඉක්මනින් දැන් මාස 3ක් වෙනවනේ. ඒක නිසා බලධාරීන්ගේ අවධානය යොමු කරලා මේ වැඩේ කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. මටලින් ඇවිල්ලා මට මේක අදා ගන්න කිව්වද? දැන් අපිට වෙන විකල්පයක් නැහැ. කිසිම ආණ්ඩුවේ කවුරුවත් නැහැ. ඒක නිසා මම කරන්නේ ඉන්දියාවේ දෙන්නෙක්වත් කොම්බලේ කාරි අරගෙන මේ ඉස්සරහා පාරට තමයි දාන්න වෙන්නේ මට. මේ බස් ටික නැත්තම් දෝෂර වලින් ගත්තා නම් එක කුළු 4ක් වගේ ගන්න තියෙනවා. ඒක නිසා මට දැන් සල්ලි නැහැ. ඒ වුණාට මම කුලියක් දෙන්නේ හරි අරගෙන මේ බස් ටික අරගෙන මේ ඉස්සරහා පාරේ තමයි මට ගොඩ කරන්න වෙන්නේ. ඒක නිසා මට පොලිසිය ගියක් ප්‍රශ්නකුත් නැහැ. පොලිසියෙන් අරන් ගියක් කමන්නේ මම මේ ඉස්සරහට දාලා මේක සම්පූර්ණයෙන් සිද්ධ කරගන්නවා.